අපි ආවා මාතර අකුරැස්ස මේ ජිප්පියොන් 4G හතරවෙනි පරම්පරාවේ පොහොර කොරියාවේ ඉඳලා ශ්‍රී ලංකාවට ගෙන්වන අපේ බුද්ධික හේවගේ මහත්තයලා ගෙදර මේ එතුමාගේ නිවසේ උඩම තට්ටුවේ අපි නාගරික කෘෂිකර්මය සම්බන්ධයෙන් අපි පරීක්ෂණයක් මේ වෙනකොට දියත් කරලා තියෙනවා. මේකේ තියෙන එක ප්‍රතිඵල තියෙන්නේ. දැන් අපි මේකට දාලා තියෙන්නේ කොම්පෝස්ට් සහ මතු පිටිපස් පමණයි දාලා තියෙන්නේ. කිසිම මූලික පොහොරක් අපි දාලා නැහැ. මේ ඇත්තට මේක ට්‍රයල් එකක්. මේක අත්හදා බැලීමක්. අපි ඊට පස්සේ මේ ගෙනත් බීජත් එතුමා කැමරට ගෙන ආපු බීජ ඇට අරන් තමයි මේ හිටවලා තියෙන්නේ. ඉතින් එතකොට අපි දැන් දින 10න් 10ට මේ පාවිච්චි කරලා තියෙනවා ජිප්පියොන් මිලිලීටර් 40ක් වතුර ලීටර් 16ක දී කරලා ගහනවා දින 10කට සැරයක්. එතන මේ වගාවට දින 50යි. එතකොට මේ බලන්නකෝ මේ බලන්න කිසි පොහොරක් ගහලා නැහැ. බලන්න මේ එතකොට කිසි මූලද්‍රව්‍ය මේ ජිප්පියොන් පොහොරේකේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය සමග මූලද්‍රව්‍ය 11ක් තියෙනවා. ඉතින් බලන්න අපිට මේ පත්‍ර වල ලස්සන බලන්න. එතකොට කිසිම දිලීර රෝගයක් බෝ වෙන්නේ නැහැ. මේකේ සල්ප තියෙන හින්දා ගොඩක් දිලීර පුස්ත රෝග එන්නේ නැහැ. අනිත් එක මේකට කිසිම අවස්ථාවක දිලීර නාශක ගහලත් නැහැ, කෘමිනාශක ගහලත් නැහැ. ඉතින් මේ පොහොරේකින් ගොඩක් ක්‍රම විකර්ෂණ වෙනවා. අපිට ඒක පැහැදිලිව පේනවා සල්ප තියෙන නිසා. ඉතින් සල්ප අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක්. එතකොට මේ බලන්න නයිමිරිස් වගේ බලන්න මේ මල් කැකුළු. මේ හැම වෙලේම බලන්න මේ හැමතැනින්ම මල් කැකුළු. එතකොට මේ අත්තක් ගත්ත බලන්න 1 2 3 4 5 6 මේ හැම තැනකම මේ ඇවිල්ලා තියෙනවා මේ මල් කැකුළු. ඉතින් මේක අපි නාගරික කෘෂිකර්මයට අපි ඇත්තටම කියන්නම් මේකේ මිලිලීටර් ප්‍රමාණය අඩුයි. එතකොට අපි අඩුවෙන් වියදම් කරන්නේ. අනික අපි පසහරහා මේ ජලයට පොහොර මිශ්‍ර වෙලා යන්නේ. ඒකින්ද මේක ගොඩක් පරිසර හිතකාමී ක්‍රමයක්. අපේ ගහට අවශ්‍ය ප්‍රමාණය විතරයි අපි පාවිච්චි කරන්නේ. ඒකින්ද මේක අත්හදා බැලීමක් කරන්න කියලා සියලු දෙනාගේ ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.